මේ වීඩියෝ එකෙන් පූර්ණ තරංග ඍජුකරණය පිළිබඳව සියලුම දේ විස්තර කරනවා. පරිණාමකයක සිට දියෝඩ සේතුව භාවිතය, ඒ වගේම ධාරිත්‍රක භාවිතා කරලා සුමටනය කරන ආකාරය, ධාරිත්‍රක වල අගය වෙනස් කරලා රැලිති වෝල්ටීයතාවය වෙනස් වන ආකාරය, ඒ වගේම යාමනය. මෙතෙන්දී සෙන ඩයෝඩයේ භාවිතය පිළිබඳවත් විස්තර කරනවා. මේ වීඩියෝ එකේ තියෙන අනිත් විශේෂත්වය තමයි මේ සෑම ස්ථානයකදීම ඇතිවන තරංගාකාරය, ඒ කිව්වේ කැතෝඩ කිරණ දෝලනයක්ෂයක් මගින් අපිට බලා ගන්න පුළුවන් තරංගාකාරයද මේ ස්ක්‍රීන් එක මගින් ඔයගොල්ලන්ට මම පෙන්වනවා. ඒ නිසා මේ වීඩියෝ එක මුල සිටම බලන්න. හොඳයි, මුල සිට මම විස්තර කරන්නම්. පරිපථය තරමක් සරල කරලා මුලින්ම පරිණාමකය ආශ්‍රිතව ඇතිවන තරංග ස්වරූපය පෙන්වන්නම්. මෙතනදී පරිපථය තරමක් සරල කරා ඔයගලන්ට පේන මේ පරිණාමකය අවකර පරිණාමකයක් විදිහට භාවිතා කරලා තියෙනවා. ප්‍රාථමික දඟරය සහ ද්විතීක දඟරය අතර පොටවල් අනුපාතය 20ට 1ක් වන විදිහට තමයි තෝරාගෙන තියෙන්නේ. ඒ නිසා මේක අවකර පරිණාමකයක් වෙනවා. මොකද ප්‍රධානය සපයන්නේ මේ ආකාරයට හර්ට්ස් 50ක ප්‍රත්‍යාවර්ත සයිනාකාර තරංගයක් විදිහට. මේ සයිනාකාර තරංග ප්‍රභවය තෝරාගෙන තියෙන්නේ හර්ට්ස් 50. ඒ කියන්නේ අපේ නිවසේ, ඒ කියන්නේ ගෘහස්ත විදුලියේ සංඛ්‍යාතයම තමයි. මේක අපිට ඕනනම් වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම සයිනාකාර වෝල්ටීයතාවයේ උච්චාගය වෝල්ට් 325ක් මම තෝරාගෙන තියෙනවා. වෝල්ට් 325ක් මම තෝරාගෙන තියෙනවා. මොකද වර්ග මධ්‍යන්න මූල අගය RMS අගය, මේ අගය මූල දෙකෙන් ගුණ කරාම අපිට ලැබෙනවා වෝල්ට් 325ක්. මම ඒක ඔයගලන්ට පෙන්නන්නම්. මෙම ස්ථානයට වෝල්ට් මීටරයක් සම්බන්ධ කරලා නිර්මාණය වන තරංග රටාව මම පෙන්වන්නම්. ඔයගලන්ට දැන් පේනවා මේ වෝල්ට් මීටරය මගින් පෙන්눔 කරන සයිනාකාර තරංග රටාව. මෙතෙන්දී මේ පරිමාණයට අනුව උච්චාගය වෝල්ට් 325ක් මම සෙට් කරලා තියෙනවා. මේ ආකාරයට ඔයගලන්ට පේනවා මේ තරංග රටාව. මෙතෙන්දී දියෝඩ සේතුව තාම භාවිතා කරන්නේ නැහැ. එම ස්විචය මම ඕෆ් තත්ත්වයටපත් කරා. ඒ වගේම ද්විතීකය හරහා ක්‍රියාත්මක වන තරංග රටාවත් දැන් පෙන්වන්නම්. ඒ සඳහා මම ද්විතීකය හරහා වෝල්ට් මීටරයක් සම්බන්ධ කළා. හොඳයි, දැන් ඔයගොල්ලන්ට දම් පාටින් පේනවා ප්‍රධාන සංඥාව, ඒ වගේම කොළ පාටින් පේනවා ප්‍රතිදාන සංඥාව. මේ භාවිතා කරලා තියෙන පරිණාමකයේ පොටවල් අතර අනුපාතය 20ට 1යි. එම නිසා ප්‍රාථමිකය සහ ද්විතීකය අතර වෝල්ටීයතා අනුපාතයත් ඒ ආකාරයටම ඔයගලන්ට පේනවා. මේ ප්‍රස්ථාරය එකම ප්‍රස්ථාරයක නිරූපණය කරන නිසා තමයි කොළ පාට වක්‍රය කුඩාවට පේන්නේ. මෙතෙන්දී මම මේ පරිණාමකයේ පොටවල් අතර අනුපාතය අඩු අගයකට අරන් පෙන්නන්නම්. දැන් පේනවා පොටවල් අතර අනුපාතය 4ට 1යි. දැන් පොටවල් අතර අනුපාතය 4ට 1යි. මෙතෙන්දී ප්‍රධාන සංඥාව සහ ප්‍රතිදාන සංඥාව ඉතා පැහැදිලිව එකම ප්‍රස්ථාරයක නිරූපණය වෙලා තියෙනවා පේනවා. ඔයගලන්ට මේ ප්‍රස්ථාරය දැක ගන්න ලැබෙනවා. දැන් මේ ආකාරයට මේ පරිමාණයෙන් පෙන්නනවා ප්‍රධාන වෝල්ටීයතාවයේ උච්චාගය වෝල්ට් 325කට සලකුණු කරලා තියෙන්නේ. ඒ වගේම ප්‍රතිදාන වෝල්ටීයතාවය එමෙන් 4න් 1ක් කුඩා විදිහට ඔයගලන්ට මේ පරිමාණය අනුව පේනවා. හොඳයි, දැන් අපි ඉදිරියට යමු. හොඳයි, මේ ස්විච් එක ඔන් කරලා ඍජුකරණයේදී දකින්න තරංගාකාර අපි නිරීක්ෂණය කරමු. ඒ සඳහා මම වෝල්ට් මීටරය ඔයාලට මේ පේන භාරය හරහා සම්බන්ධ කරන්නම්. හොඳයි, දැන් පරිපථය ක්‍රියාත්මක කරන්නම්. දැන් තරංග රටාව නිරීක්ෂණය කරමු. මේ අවස්ථාවේ ඔයගලන්ට පේනවා ද්විතීක දඟරය හරහා වෝල්ටීයතාවයේ ප්‍රස්ථාරය, ඒ වගේම එම ප්‍රස්ථාරය තුලම මේ භාර ප්‍රතිරෝධය හරහා විභවයද අපි නිරීක්ෂණය කරමු. මෙතෙන්දී ඔයගොල්ලෝ දන්නවා මේ සයිනාකාර තරංගයේ ඉහළ අර්ධය සහ පහළ අර්ධය මේ කොටස් දෙකම මේ පෙන්눔 කරලා තියෙන දිශාවට තමයි ගමන් කරන්නේ.
මේක අපි නිරීක්ෂණය කරලා බලමු. මේ දම් පාටින් පෙන්වන්නේ ද්විතීකය හරහා ප්‍රතිදානය. දැන් අපි භාර ප්‍රතිරෝධය හරහා ඍජුකරණයෙන් පසු තරංගාකාරය නිරීක්ෂණය කරමු. මේ කොළ පාටින් ඔයගලන්ට පෙන්වන්නේ එම තරංගාකාරය. මේ ස්කේල් එක වෙනස් කරලා අපි බලන්න පුළුවන්. ඔයගලන්ට පේන මේ කොළ පාට තරංග රටාවේ ඍජුකරණය වී ඇති ආකාරය වෝල්ටීයතාවයේ අර්ධයන් දෙකම ධනාගයක් ලෙස පවතිනවා. පීක් වැලියු එක වෝල්ට් 80ක පමණ අගයක පෙන්වනවා. පරිමාණයට අනුව මොකද ප්‍රාථමික දඟරයට ප්‍රදානය කරලා තියෙන්නේ පීක් වැලියු එක 325ක පමණ සයිනාකාර තරංගයක්. ඒ වගේම පරිණාමකය 4ට 1 වටානුපාතයෙන් ඔතලා තියෙන්නේ. එම නිසා එම අගයෙන් 4න් 1ක උච්ච විභවයක් මේ කොළ පාටින් පෙන්වන ඍජුකරණය වුණ තරංග කොටසේ උච්චාගය ලෙස අපිට ලැබෙනවා. ඇත්තටම මේ උච්චාගය දියෝඩ දෙකක් මගින් සෑම විටම සිලිකන් දියෝඩ නම් වෝල්ට් 0.7 බැගින් 1.4ක ප්‍රමාණයක අඩුවක් පෙන්වනවා. මේ පරිමාණය අනුව ඒක බලා ගන්න බෑ. මොකද වෝල්ට් 50ක 60ක පමණ පරිමාණයක වෝල්ට් 1.4ක උච්චාගයේ වෙනස පෙන්වන්නේ නැහැ. හැබැයි මට පුළුවන් කුඩා වෝල්ටීයතාවයක් මේ සඳහා භාවිතා කරලා මේ දියෝඩ මගින් මේ දියෝඩ පෙරනැඹුරු අවස්ථාවේ මේ දියෝඩ දෙක පෙරනැඹුරු අවස්ථාවේදී තබා ගන්නා 1.7ක වෝල්ටීයතාවය පෙන්වන්න. හොඳයි. මෙතෙන්දී මම ප්‍රධාන වෝල්ටීයතාවය තාමත් අඩු අගයකට පත් කරා. පරිණාමකය හරහා ප්‍රතිදාන ලෙස එම අගයෙන් 4න් 1ක අගයක් මෙතන පෙන්වනවා. දැන් අපිට ඍජුකරණයට පෙර සහ ඍජුකරණයෙන් පසු තරංග දෙක නිරීක්ෂණය කරන්න පුළුවන්. හොඳයි. ඔයගොල්ලන්ට මේ අවස්ථාවේ පේනවා. ඔයගොල්ලන්ට දැන් පේනවා මේ ඍජුකරණය උන කොළ පාට තරංගයේ උච්චාගය දම් පාට පෙන්නන ඍජුකරණය නොවු තරංගයේ උච්චාගයට වඩා කුඩා ප්‍රමාණයක් අඩු වන ආකාරය පේනවා. මේ අඩු වුණ ප්‍රමාණය දියෝඩයක විභව බාධකය වගේ දෙගුණයක අගයක් වෙනවා. තවත් ප්‍රමාණයක් අඩු කරන්න පුළුවන්. මම වෝල්ට් 10කට පමණ අඩු කළා. මෙතෙන්දී මම ප්‍රධාන වෝල්ටීයතාවය වෝල්ට් 10කට පමණ අඩු කළා. එම නිසා ප්‍රතිදාන වෝල්ටීයතාවය ඉතාමත්ම අඩු අගයක පවතිනවා. මේ අවස්ථාවේදී ඔයගොල්ලන්ට ඉතාමත්ම පහසුව පැහැදිලිව මේ දියෝඩ හරහා සිදුවන විභව අඩුවීම දැක ගන්න පුළුවන් වෙනවා. මම ඒක පෙන්වන්නම්. මෙතෙන්දී පේනවා ඍජුකරණයට පෙර වෝල්ට් 2-3 අතර ප්‍රමාණයක උච්චාගයක් තමයි පෙන්눔 කරන්නේ. වගේම ඍජුකරණයෙන් පසු සැලකිය යුතු විභවයක් අඩු වෙලා තමයි මේ කොළ පාට තරංගයෙන් පෙන්වන්නේ. මොකද ඊට හේතුව දියෝඩයන්ගේ විභව බාධක දෙකක් පවතින නිසා. මොකද සෑම විටකම පෙරනැඹුරු වන දියෝඩයන් දෙකක් පවතිනවා. එම දියෝඩයන් දෙක හරහාම විභව බැස්මක් පවතිනවා. ඒක තමයි මේ ප්‍රස්ථාරයෙන් ඉතාමත්ම පැහැදිලිව ඔයගලන්ට පෙන්눔 කරන්නේ. මොකද පරිණාමකයේ සැපේම වෝල්ටීයතාවය මම ඉතාමත්ම අඩු අගයකට පත් කළා. මේක වැඩි අගයක තිබුණොත් අපිට මේ කුඩා වෝල්ට් 1.4 මම වෝල්ට් 1.4ක් කියන්නේ සිලිකන් දියෝඩයක් නම් එක දියෝඩයක විභව බැස්ම වෝල්ට් 0.7යි. එවැනි දියෝඩ දෙකක් පවතිනවා. හොඳයි. දැන් අපි ඉදිරියට යමු. මේ ඍජුකරණය කරගත් වෝල්ටීයතාවය සුමටනය කරන ආකාරය අපි නිරීක්ෂණය කරමු. මේ සඳහා දාරිත්‍රකයක් පරිපථයට එකතු කරන්නම්. දැන් ඔයගලන්ට පේනවා තරමක විශාල දාරිත්‍රකයක් මම පරිපථයට එකතු කළා. මේ දාරිත්‍රකය සමාන්තරගතව භාර ප්‍රතිරෝධයට සමාන්තරගතව තමයි මේ දාරිත්‍රකය එකතු කළේ. දැන් අපි ප්‍රතිදාන සංඥාව නිරීක්ෂණය කරලා බලමු. පරිපථය ක්‍රියාත්මක කරන්නම්. මේ ආකාරයට ඔයගලන්ට පේනවා මේ කොළපාට රේඛාව මගින් දාරිත්‍රකය හරහා පවතින විභවය තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම දම්පාට සංඥාව මගින් ඍජුකරණයට පෙර සංඥාව ඔයගලන්ට පේනවා. මේ පරිමාණය සැකසීලා තියෙන්නේ වෝල්ට් 50ක්. ඒ කියන්නේ ඍජුකරණයට පෙර සංඥාවේ අගය මත
එම නිසා රැලිති දකින්න හම්බ වෙන්නේ පරිමාණය නිසා මම පරිමාණය කුඩා කරන්නම්. මොකද තවමත් මේ කොළ පාටින් පෙන්වන ප්‍රස්ථාරයේ සරල රේඛාවක් නෙවෙයි රැලිති සහිත වෝල්ටීයතාවයක්. මේ රැලිති වෝල්ටීයතාවයේ සොයන ආකාරය කතා කරමු. ඒ වගේම මේ ධාරිත්‍රකයේ විශාලත්වය ධාරිතාව සමග මේ රැලිති වෝල්ටීයතාවයේ විචලනය වන ආකාරයත් කතා කරමු. මේ ස්කේල් එක ඔයගොල්ලන්ට පේනවා. මම මෙතෙන්දී සුමටනය වූ තරංගය පමණක් පෙන්වන ආකාරයට සැකසුම හැදුවා. මෙතෙන්දී ඔයගොල්ලන්ට පෙන්වන්නේ මේ කොළ පාටින් සුමටනය වූ වෝල්ටීයතාවය. ඒක තමයි මේ වෙලාවේ මෙන්න මේ බාරය හරහා ක්‍රියාත්මක වෙන්නේ. ඇත්තටම මෙතෙන්දී විශාල රැලිති අගයක් පෙන්වනවා නෙමෙයි මේ පරිමාණය බලන්න. මේ පරිමාණයේ තියෙන වෝල්ට් 63ත් වෝල්ට් 63.6ත් අතර අගයක්. මේ කුඩා අගයක් තමයි විශාල කරලා පෙන්වන්නේ. ඍජුකරණය නොවු තරංගයක් සමග බලනකොට ඔයගොල්ලන්ට පේනවා මේ රැලිති ධාරාව මේ රැලිති වෝල්ටීයතාවය සරල රේඛාවක් ආකාරයෙන් පෙන්වනවා. මෙතෙන්දී මම අඩු කරලා පෙන්වන්නම්. මෙතෙන්දී ඍජුකරණයට පෙර තරංගය කුඩා අගයකට දාලා පෙන්වන්නම්. හොඳයි. දැන් ඔයගොල්ලන්ට පේන කුඩා රැලිති අගයක්. මේ ධාරිත්‍රකයේ අගය අඩු කරලා පෙන්වන්නම්. මේ වෙලාවේ මයික්‍රෝෆැරඩ් 700ක් පමණ පෙන්නනවා. දැන් මම ධාරිත්‍රකයාගේ මයික්‍රෝෆැරඩ් 125ක් වගේ කුඩා අගයකට ගත්තා. දැන් මම ධාරිත්‍රකයාගේ මයික්‍රෝෆැරඩ් 125ක් පමණ ප්‍රමාණයකට අඩු කරා. මේ අවස්ථාවේදී රිපල් වෝල්ටේජ් එක එහෙම නැත්නම් රැලිති අගය තරමක් වැඩි වෙනවා. දැන් ඔයගොල්ලන්ට රැලිති අගය විතරක් පෙන්නනවා. වෝල්ට් 3.8 සිට 4 දක්වා රිපල් වෝල්ටේජ් එක වෝල්ට් 0.2ක අගයක පෙන්නනවා. තවදුරටත් මම ධාරිත්‍රකයාගේ අඩු කරලා පෙන්නන්නම්. ධාරිත්‍රකයාගේ තවදුරටත් අඩු වෙන විට රැලිති වෝල්ටීයතාවය වැඩි වෙනවා. රිපල් වෝල්ටේජ් එක වැඩි වෙනවා. රිපල් වෝල්ටේජ් එක කියලා කියන්නේ මේ උපරිම සහ අවම විභවයන්ගේ වෙනස. වෝල්ට් 4 දශම ගානක් පෙන්වනවා උපරිම අගය. අවම අගය පෙන්වනවා වෝල්ට් 3.7ක්. මේ අතර වෙනස. මේ වෙනස වැඩි වුණා මේ ධාරිත්‍රකයේ අගය අඩු කරනවත් සමගම. ඒ වගේම මේ ධාරිත්‍රකයේ අගය මම වැඩි කළොත් මේ වෙලාවේ මයික්‍රෝෆැරඩ් 81යි. මේක මම ලොකු අගයකට ගන්නම්. මෙතෙන්දී මයික්‍රෝෆැරඩ් 1000ක් ඒ කියන්නේ මිලිෆැරඩ් එකක තරම් විශාල ධාරිත්‍රකයක් යෙදුවාම මේ රිපල් වෝල්ටේජ් එක මේ රැලිති අගය ඉතාමත්ම අඩු වෙනවා. මේ උපරිම අගය වෝල්ට් 3.92යි. ඒ වගේම 3.89යි. වෝල්ට් 0.1 ප්‍රමාණයක ඉතාමත්ම අඩු රැලිති වෝල්ටීයතාවයක් දැන් පෙන්වන්නේ. මොකද මේ ධාරිත්‍රකයේ අගය මම වැඩි කළා. සුමටන සංඥාව දෙකම එකම ප්‍රස්ථාරයකින් පැහැදිලිව බලා ගන්න පුළුවන් වන ආකාරයට මම ධාරිත්‍රකයේ අගය අඩු කළා. මොකද එකම ස්කේල් එකේ පෙන්වන නිසා. දැන් ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා කොළ පාට ප්‍රස්ථාරයෙන් රැලිති වෝල්ටීයතාවය ඒ වගේම ඍජුකරණයට පෙර වෝල්ටීයතාවය විචලනය දම් පාට වක්‍රයෙන් පෙන්වනවා. හොඳයි. මේ දක්වා මම විස්තර කළා පරිණාමකයේ සිට ලැබෙන ප්‍රත්‍යාවර්ත සයිනාකාර වෝල්ටීයතාවය ඍජුකරණය කරන්න කොහොමද? ඍජුකරණයෙන් පසු සුමටනය කරන්නේ කොහොමද කියලා කතා කරා. ඒ වගේම සුමටන ධාරිත්‍රකයේ අගය මත රැලිති වෝල්ටීයතාවයේ විචලනය වන ආකාරයත් මම ඔයගොල්ලන්ට ප්‍රායෝගිකව විස්තර කළා. මේ සම්බන්ධ සමීකරණ අපේ විෂය නිර්දේශයේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා 2025 ඉලෙක්ට්‍රොනික ගැටලුවේ මේ සුමටන වෝල්ටීයතාවයන් පිළිබඳ අපෙන් විමසුවා. නමුත් එතෙන්දී ඒ අදාළ සමීකරණ ලබා දීලා තමයි අපෙන් මේවා ඇහුවේ. ඒ නිසා මේ සමීකරණ ධාරිත්‍රකයේ අගය මත රිපල් වෝල්ටේජ් එක ලබා ගන්න සමීකරණ කටපාඩම් කරන්න එපා. ඒවා අධ්‍යයනය කරන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ගේ දැනුම සඳහා පමණයි මම මේක පෙන්වුවේ. හොඳයි. දැන් අපි මේ සුමටනය වූ වෝල්ටීයතාවය
සින ඩයෝඩයක් භාවිතා කරලා යාමනය කරන ආකාරය විස්තර කරලා බලමු. මේ වෝල්ටීයතාවයන් වෙනස් වුවහොත් කුඩා ප්‍රමාණ වලින් වෙනස් වුවහොත් මේ භාරය හරහා වැඩි වෝල්ටීයතාවයක් ලැබීමටද ඉඩ තියෙන නිසා අපි සින ඩයෝඩයක් භාවිතා කරලා නියත වෝල්ටීයතාවයක් ලබා ගන්න ආකාරය විස්තර කරමු. හොඳයි. යාමනය කිරීම සඳහා සින ඩයෝඩයක් සම්බන්ධ කළා. මේ තමයි සම්පූර්ණ පරිපථය. මෙතෙන්දී ඔයගලන්ට පේනවා මේ වෝල්ට් 10ක සින ඩයෝඩය මම සම්බන්ධ කරලා තියෙන්නේ. පසු නැඹුරු අවස්ථාවේ සින ඩයෝඩයක් ක්‍රියාත්මක වෙන්නේ ඒ කියන්නේ සින ඩයෝඩයකින් ප්‍රයෝජනය ලබා ගන්න අපි පසු නැඹුරු අවස්ථාවේ යොදවලා. ඒ වගේම මේ කහ පාටින් පෙන්වන ප්‍රතිරෝධකය සම්බන්ධ කරලා තියෙන්නේ ආරක්ෂක ප්‍රතිරෝධයේ විදිහට. මොකද මේ යාමනයට පෙර අපි ලබා දෙන්නේ වෝල්ට් 10කට වඩා වැඩි විභවයක්. වෝල්ට් 10කට වඩා වැඩි සුමටනය කරපු විභවයක් තමයි අපි සින ඩයෝඩය වෙත ලබා දෙන්නේ. සින ඩයෝඩය ක්‍රියාත්මක වන අවස්ථාවේ ඒ හරහා වෝල්ට් 10ක පමණ විභවයක් වෝල්ට් 10ක විභවයක් පවත්වා ගන්නවා. ඉතිරි විභවය පවත්වා ගන්න මෙන්න මේ පෙන්නන ප්‍රතිරෝධකය හරහා. මේ ප්‍රතිරෝධකය විචලනය කරගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිරෝධය ගණනය කිරීමකින් අපිට ලබා ගන්න පුළුවන්. මෙතෙන්දී මම ගණනය කිරීම ගැන මූලධර්ම පිළිබඳ විස්තර කරන්නේ නැහැ. දැන් අත්තටම ඔයගොල්ලන්ට පේනවා මේ රැලිති වෝල්ටීයතාවය, මේ ධාරිත්‍රකය හරහා වෝල්ටීයතාවය, මේ පෙන්눔 කරන වෝල්ට් මීටරයේ පාඨාංකය, විචලනය වන ආකාරය, වෝල්ට් 21.5 සිට වෝල්ට් 22.5 තර ප්‍රමාණයක් පෙන්වනවා. නමුත් මේ භාර ප්‍රතිරෝධය 1 කිලෝ ඕම් ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතාවය වෝල්ට් 10කට වඩා වැඩි වෙන්නේ බෑ. වෝල්ට් 10කට වඩා වැඩි වෙන්න බෑ. අපි ඒක බලමු. මේ වෝල්ට් මීටරයේ පාඨාංකය විචලන ආකාරය නිරීක්ෂණය කරලා. ඔයගලන්ට පේනවා මේ කොළ පාට ප්‍රස්ථාරය මගින් ඒක නිරූපණය වෙනවා. ඔයගලන්ට පේනවා මේ කොළ පාට ප්‍රස්ථාරය මගින් ඒක නිරූපණය වෙනවා. ඒක සරල රේඛාවක් වගේ පේනවා. එතන වෝල්ටීයතාවයේ වෝල්ට් 10ක අගයක් පෙන්눔 කරනවා. ඒ වගේම මෙතෙන්දී අපිට පුළුවන් මේ පරිණාමකය වෙත සපයන වෝල්ටීයතාවයේ මදක් වැඩි කරලා ප්‍රාථමිකයට සපයන වෝල්ටීයතාවයේ මදක් වැඩි කරලා සුමටන වෝල්ටීයතාවය වැඩි කරගන්න. එහෙම වැඩි කළත් මේ භාර ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතාවය වෝල්ට් 10කට වඩා වැඩි වෙන්නේ නැහැ. ඒක අපි නිරීක්ෂණය කරමු. ඔයාලට පේනවා මම තරමක් වැඩි අගයකට මේ වෝල්ටීයතාවය පත් කළා. වෝල්ට් 80කට පමණ සෙට් කරා. මෙතෙන්දිත් ඔයගලන්ට දකින්න හම්බ වෙනවා මේ කොළ පාටින් පෙන්වන යාමනය වූ වෝල්ටීයතාවය වෙනස් නොවි වෝල්ට් 10ක අගයකම මෙතන ඇත්තට මේ ස්කේල් එක පෙන්වන්නේ නැහැ. වෝල්ට් 10 අගයක පවත්වා ගන්නවා. මොකද මේ ස්කේල් එක හැදිලා තියෙන්නේ වෝල්ට් 80 පෙන්වන විදිහට. මේ තරංගය මම මෙතනින් ඉවත් කරලා පෙන්නන්නම්. එතකොට ඔයගොල්ලන්ට මේ තරංගයේ පමණක් නිවැරදි ස්කේල් එකකට බලා ගන්න පුළුවන්. මේ විභවයන් මම මොකුත් වෙනස් කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලන්ට මේ යාමනයේ වූ වෝල්ටීයතාවය බලා ගන්න පුළුවන්. වෝල්ට් 10ක අගයක ආසන්නව ගමන් කරනවා. වෝල්ට් 10කට ආසන්න අගය තාම පවතිනවා. ඇත්තටම ඔයගොල්ලන්ට මෙතෙන්දී යාමනය වූ වෝල්ටීයතාවයේත් රැලිති පෙන්눔 කරනවා. රිපල් එකක් පෙන්눔 කරනවා. සින ඩයෝඩයක් මගින් රැලිති සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න බෑ. මේ සඳහා වැඩි විස්තර මම කතා කරන්න යන්නේ නැහැ මේ වීඩියෝ එකකින්. රැලිති වෝල්ටීයතාව අඩු කරගන්න නම් ස්මූතින් කැපැසිටර් එක විශාල අගයක් භාවිත කරන්න ඕන. ඒ කාරණාව මේ වීඩියෝ එකේ මම කලින් පෙන්නුවා. දැන් අපි නිරීක්ෂණය කරමු මේ සුමටනය වූ වෝල්ටීයතාවයේ වෝල්ට් 10කට වඩා අඩු අගයකට આવොත් මොකද වෙන්නේ කියලා. මේ අවස්ථාවේදී සින ඩයෝඩය ක්‍රියාත්මක නොවන අවස්ථාවකට පත් වෙනවා. ඒ අවස්ථාවේදී භාර ප්‍රතිරෝධය හරහා වෝල්ට් 10ක අගයක් පෙන්눔 කරන්න නැති වෙනවා. මූලධර්ම වලදී මේවා ඉගෙනගෙන තියෙනවා අපි. මෙතෙන්දී පේනවා සුමටනය වූ වෝල්ටීයතාවය දම්පාට වක්‍රයෙන් පෙන්눔 කරනවා. වෝල්ට් 7.2ක පමණ වෝල්ට් 7ක 7.2ක පමණ අගයක් තමයි පෙන්වන්නේ.
නමුත් එම වෝල්ටීයතාවයේ වෝල්ට් 10ක ප්‍රමාණයට වඩා අඩුයි. එම නිසා භාර ප්‍රතිරෝධය හරහා අඩු වෝල්ටීයතාවයක් පෙන්눔 කරන මේ අවස්ථාවේදී සෙන ඩයෝඩය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ අඩු වෝල්ටීයතාවයක් පෙන්눔 කරන්න හේතුව තමයි මේ ආරක්ෂක ප්‍රතිරෝධය හරහා විභව බැස්මක් පවතිනවා. සියලුම ධාරාව භාරය හරහා මේ අවස්ථාවේදී ගමන් කරනවා. මේ අවස්ථාවේදී සෙන ඩයෝඩය හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ. සෙන ඩයෝඩය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් සෙන ඩයෝඩයක ක්‍රියාත්මක වන පරාසයක් තියෙන උපරිම ධාරාව සහ අවම ධාරාවක් පවතින මේ අවස්ථාවේදී අවම ධාරාවටත් වඩා අඩු ධාරාවක් ගැලීමට සලස්වලා තියෙන්නේ සෙන ඩයෝඩය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් ප්‍රායෝගික සෙන ඩයෝඩ වල උපරිම ගැලිය හැකි ධාරාවක් තියෙනවා. එම ධාරාව තමයි උපරිම ක්ෂමතාවය සෙවීම සඳහා අපි භාවිතා කරන්නේ. නමුත් මේක සිමියුලේටර් ඇප් එකක් හින්දා අපිට උපරිම අගයක් පෙන්වන්න බෑ. සාමාන්‍යයෙන් උපරිම ධාරාවට වඩා ධාරාවක් යවන්න යවුවොත් සෙන ඩයෝඩය විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා සෙන ඩයෝඩයක් ක්‍රියාත්මක වෙන්න සෙන ඩයෝඩයක් ක්‍රියාත්මක කිරීම සඳහා එය තුළින් යවන ධාරාවට පරාසයක් පවතිනවා. උපරිම ධාරාවක් සහ අවම ධාරාවක්. එම අගය තීරණය කිරීමට අපිට පුළුවන් මෙන්න මේ ආරක්ෂක ප්‍රතිරෝධය වෙනස් කරන්න. හොඳයි, ඒ වගේම සෙන ඩයෝඩ පිළිබඳව වෙනත් වීඩියෝ එකකින් මම පෙන්වන්නම් මේ සෙන ඩයෝඩ පිළිබඳව. මෙතෙන්දී සෙන ඩයෝඩයක උපරිම ධාරාව, ක්ෂමතාවය, අවම ධාරාව මොකක්ද සහ මේ ප්‍රතිරෝධ ගණනය කරන ආකාරය පිළිබඳව ප්‍රායෝගික පරීක්ෂණ සහිතව වෙනම වීඩියෝ එකකින් මම පෙන්වන්නම්. මේ වීඩියෝ එකේ අරමුණ උනේ ඍජුකාරක ඩයෝඩ ධාරිත්‍රක භාවිතා කරලා පූර්ණ තරංග ඍජුකරණය, යාමනය, සුමටනය යන කාරණා ඔබට පෙන්වන්න. ආයුබෝවන්.